මේ කතාව පටන් ගන්නේ මහාචාර්ය ඩම්බල්ඩෝගෙනුයි මහාචාර්ය මැගොනිගල් කියලා කෙනෙකුගෙනුයි. ඒත් එක්කම මෙයාලා ඉන්න තැනට අහසේ ඉඳන් බයික් එකක් එනවා. ඒකේ ඉන්නේ හරිම උස මහත මිනිස්සෙක්. එයාගේ නම තමයි හැග්‍රිඩ්. එයා මෙතෙන්ට ගෙනත් තියන්නේ පුංචි ළමයෙක්ව. ඩම්බල්ඩෝ හදන්නේ ළමයාව එයාගේ පුංචිට බාර දෙන්න. බාර දෙනවා කිව්වට එයාගේ ගේ ඉස්සරහින් තමයි මේ ළමයාව තියලා යන්න හදන්නේ. මහාචාර්ය මැගොනිගල් නම් මේ ළමයාව ඒ මිනිස්සුන්ට බාර දෙනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද ඒ මිනිස්සු එච්චර හොඳ මිනිස්සු කට්ටියක් නම් නෙමෙයි. හැබැයි ඩම්බල්ඩෝ කියන්නේ ළමයාගේ සතුටට වඩා එයාගේ ආරක්ෂාව තමයි දැන් වැදගත් කියලා. හැග්‍රිඩ්ගේ ඇස්වලිනුත් මේ වෙලාවේ කඳුළු කැට වැටෙන්න පටන් ගත්තා. ඩම්බල්ඩෝ එයාට කියනවා මේක සමු ගැනීමක් නෙමෙයි. එයාගේ හරි වයස ආපුවාම අපිට ආවයිමත් මුණ ගැහෙයි කියලා. ඉතින් මේ පුංචි ළමයාගේ නම තමයි හැරි පොටර්. මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. හැරි ඔන්න දැන් ලොකු ළමෙක්. හැබැයි කොල්ලගේ පුංචි බාප්පයි නම් මෙයාට සලකන්නේ හරිම දරුණු විදිහට. ඊටත් එහා ඒ දෙන්නගේ ළමයා හැරිට කරොත් කරන්නේ කරදරයක්ම තමයි. අද ඒ යක්ෂ කොල්ලගේ උපන්දිනේ. එයාට නම් අද තෑගි ගොඩක් හම්බෙලා. හැබැයි ඉතින් ඒ කොල්ලා ඒ තෑගි වලිනුත් සෑහීමකට පත් වෙන කොල්ලෙක් නම් නෙමෙයි. බාප්පයි පුංචි හැරිට එහෙම සලකන්නේ නැහැ. ඒ දෙන්න හැරිට කියලා ගෙදර තියෙන ඔක්කොම වැඩ ටික කරගන්නවා. අද මේ යක්ෂ කොල්ලගේ උපන්දිනේ නිසා ගෙදර අය එකතු වෙලා සත්තු අත්ත බලන්න යන්න හදන්නේ. යන්න කලින් බාප්පා හැරිට කියනවා එහෙදි මොකක් හරි නරක වැඩක් කරොත් එහෙම සතියක් යනකම් කොල්ලට කන්න දෙන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් කට්ටිය සත්තු අත්තට ගියා. යක්ෂ කොල්ලා එහෙටත් ගිහිලා සත්තුන්ට කරදර කරන එකමයි කරන්නේ. මෙතන හිටිය සර්පෙක් නම් එයා කරන සද්ද බද්ද ගානකටවත් ගන්නෙ නැහැ. ඒ කොල්ලා මෙතනින් ගියාට පස්සේ හැරි උණ දෙයට සර්පයාගෙන් සමාව ගන්න පටන් ගත්තා. මෙන්න එතකොටම සර්පයා නැගිටලා හැරි දිහා බලනවා. සර්පයාට හැරි කියන ඒවා තේරෙනවා වගේ. සර්පයා නැගිටලා ඉන්නවා දැක්ක කොල්ලා හැරිවත් තල්ලු කරගෙනම ආයෙත් මෙතෙන්ට ආවා. හැරි කොල්ලා දිහා තරහෙන් බලන් ඉන්නකොට එකපාරටම මෙතන තිබ්බ වීදුරුව නැති වෙලා කොල්ලා කූඩුව අස්සටම වැටුණා. ඒත් එක්කම සර්පයා එතනින් එළියට ඇවිල්ලා හැරිටත් ස්තුති කරලා මෙතනින් යන්න ගියා. ඒ කියන්නේ හැරිට සර්පයා කියන දේවලුත් තේරෙනවා. හොඳම වැඩේ කියන්නේ කොල්ලා එළියට එන්න හදනකොට වීදුරුව ආයෙමත් මතුවෙලා. හැරිටත් මේකට හොඳටම hina. හැබැයි හැරි hina වෙන එක එයාගේ බාප්පා දැක්කා. එයා දැන් හිතන්නේ හැරි මොකක් හරි මේකට කරන්න ඇති කියලා. බාප්පයාව ගෙදර එක්කන් ඇවිල්ලා හොඳටම බැලලා කාමරේ අස්සටත් දාලා දොරත් වහලා දානවා. මේක වෙලා ටික දවසක් මෙහෙම ගෙවිලා ගියා. අද මේ ගෙදර යක්ෂ කොල්ලා හොඳ ඉස්කෝලේකට යන දවස. ඒ කොල්ලට නම් අම්මයි තාත්තයි ලස්සන ඇඳුනුත් අරන් දීලා. හැබැයි හැරිට නම් මේ මොකුත්ම නැහැ. එයාව යවන්නෙත් ගමේ ඉස්කෝලේට. හැරිට ඉතින් අඳින්න දෙන්නෙත් මේ ගෙදර කොල්ලා ඇඳලා අයින් කරපු ඇඳුම්. පුංචි ඊට පස්සේ හැරිව යවනවා ගෙදරට ආපු ලියුම් ටික අරන් එන්න කියලා. හැරි ලියුම් ටික අරගෙන බලනකොට එයාටත් ලියුමක් ඇවිල්ලා තියෙනවා. ඒකත් හරි අමුතු විදියට සීල් කරපු ලියුමක්. හැරි මේක කඩන්න හදනකොටම යක්ෂ කොල්ලා ඒක උදුරගෙන ගිහලා හැරිගේ බාප්පට දෙනවා. ගෙදර කට්ටිය ලියුම දිහා බලලා පොඩ්ඩක් විතර කලබලත් වුණා. හැබැයි හැරිට ආපහු එයාලා ලියුම දුන්නේ නැහැ. මේ විදියට හැමදාම හැරිට ලියුම් එන්න පටන් ගත්තා. ඒ ලියුම් මෙහෙට අරන් එන්නෙත් බකමූණෝ. බාප්පා කරන්නේ හැරිට මේ ලියුම් හම්බෙන්නේ නැති වෙන්න ගෙදර දොරේ ලියුම් ඇතුළට එන තැනත් වහලා දාන එක. ටික දවසක් යනකොට මෙයාලගේ වටේටම බකමූණෝ පිරෙන්න පටන් ගත්තා. ඒ වගේම ලියුමුත් ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා. හැබැයි බාප්පා ඒකක්වත් හැරිට නම් දුන්නේ නැහැ. එයා ඔක්කොම ලියුම් ටික පුච්චලා දැම්මා. ඔන්න අද නම් බාප්පට හරි සතුටු දවසක්ලු. මොකද අද ඉරිදා දවසක්. ඉරිදාට ලියුම් එන්නේ නැති නිසා එයා ගොඩක් සතුටින්ලු ඉන්නේ. ඒත් එක්කම මෙයාලා ඉන්න ගෙදර එකපාරටම දෙදරන්න පටන් ගත්තා. ඒ වෙන මොකුත් නෙමේ ගෙදර හැම තැනකින්ම වගේ ගේ අතුට ලියුම් එන්න පටන් අරගෙන. බාප්පා ඒත් හැරිට ලියුම් බලන්න දුන්නෙම නැහැ. මේ කරදරෙන් බේරෙන්න බාප්පා ගෙදර කට්ටියවත් අරගෙන මුහුද ළඟ තිබ්බ පාළු ගෙදරකට ගියා. ඔන්න අද තමයි හැරිගේ 12 වෙනි උපන්දිනේ. කොල්ලට ඉතින් කේක් එකක් අරන් දෙන්න කවුරුවත් නැහැනේ. හැරි බිම කේක් එකක් ඇඳලා ඒකේ ඉටිබන්දුනුත් ඇඳලා ප්‍රාර්ථනාවක් එහෙම කරලා ඒකට පිම්බා. ඒත් එක්කම කට්ටියට දොර පැත්තෙන් සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. හරියට දොර කවුරු හරි කඩන්න හදනවා වගේ. එතකොටම දොර කඩාගෙන යෝධයෙක් වගේ කෙනෙක් ඇතුළට එනවා. ඒ වෙන කවුරුත් නෙමේ හැග්‍රිඩ්. හැග්‍රිඩ් ඇවිල්ලා හැරිත් එක්ක කතා කරන්න පටන් ගත්තා. හැබැයි එයා හැරිව පොඩි කාලේ දැක්කට පස්සේ ආයෙත් දැකලම නැහැනේ. ඒක නිසා එයා අනිත් කොල්ලත් එක්ක හැරිව පටලගෙන. හැරි ඊට පස්සේ හැංගිලා හිටිය තැනින් එළියට ඇවිල්ලා කියනවා එයා තමයි හැරි කියලා. හැග්‍රිඩ් කොල්ලට කේක් එක්කුත් හදන් ඇවිල්ලා. ඊට පස්සේ හැග්‍රිඩ් එයා ළඟ තිබ්බ කුඩයක් අරගෙන මෙතන තිබ්බ පෝරණුවක ගින්දර පත්තු කරා. හැරි ඒක දැකලා පුදුම වෙලා අහනවා ඔයා කවුද කියලා. එයා හැරිට කිව්වේ මායා පාසලේ යතුරු බාරව ඉන්නේ එයා කියලා. හැරි එතකොට හැග්‍රිඩ්ගෙන් අහනවා මායා පාසල කියන්නේ මොකද්ද කියලා. හැග්‍රිඩ් කියනවා ඒක මායා පාසලක්. ඔයාගේ අම්මයි තාත්තයි ඉගෙන ගත්තෙත් ඒ වගේම ඔයත් මායාකාරයෙක් කියලා. හැග්‍රිඩ් ඊට පස්සේ හැරිට ලියුමක් දෙනවා. ඒකේ තියෙන්නේ හැරිව මායා පාසලට තෝරගත්තා කියලා.
හැරිගේ බාප්පයි පුංචි එයාට කියලා තියෙන්නේ කොල්ලගේ අම්මයි තාත්තයි වාහන අනතුරකින් මැරුණා කියලා. හැබැයි ඒ දෙන්න මැරිලා තියෙන්නේ ඒ විදියට නන් නෙමෙයි. බාප්පයි පුංචි කොල්ලට ඒ විදියට කියලා තියෙන්නේ කියලා හැග්රිඩ් දැනගත්තාම එයාට ගොඩක්ම තරහ යනවා. ඒ වගේම බාප්පලා කැමති වෙන්නේ නැහැ හැරිව මායා පාසලටත් යවන්න. මේ කතාව යන ASCII අනිත් කොල්ලා ගිහලා හැරිගේ කේක් එක ගන්න පටන් අරගෙන. මේක දැක්ක හැග්රිඩ් එයාගේ කුඩේ පාවිච්චි කරලා කොල්ලගේ පිටිපස්සේ ඌරු නැට්ටක් මවනවා. ඊට පස්සේ හැග්රිඩ් හැරිවත් අරගෙන මෙහෙන් පිට වෙලා ගියා. හැරිට දැන් මායා පාසලට යන්න බඩු ගොඩක් ගන්න තියෙනවා. හැබැයි ඒ ගන්න තියෙන දේවල් මෙහෙ කඩවල් වලින් නම් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. හැග්රිඩ් ඊට පස්සේ කොල්ලව එක්කන් යනවා කඩයක් ඇතුළට. ඒක ඇතුළේ ඉන්නේ ටිකක් විතර අමුතු මිනිස්සු. ඒ වගේම මේක ඇතුළේ ඉන්න හැම කෙනෙක්ම වගේ හැරිව අඳුරනවත් එක්ක. දෙන්න මෙහෙම ඉස්සරහට යනකොට මායා පාසලේ උගන්වන මහාචාර්ය කෙනෙකුත් හැරිට හම්බුණා. එයා තමයි මහාචාර්ය ක්‍රූයිල්. අඳුරු මායාවන් ගැන උගන්වන්නේ එයා. හැග්රිඩ් ඊට පස්සේ කොල්ලව බිත්තිය ළඟට එක්කන් ගිහිල්ලා එයාගේ කුඩෙන් බිත්තිය තැන් කිහිපයකට තට්ටු කරා. ඒත් එක්කම බිත්තිය තිබ්බ දොරක් කැරෙන්න පටන් ගත්තා. ඒකෙන් එහා පැත්තේ තියෙන්නේ විශාල නගරයක්. නිකම්ම නගරෙකුත් නෙමෙයි මායා බඩු තියෙන නගරයක්. මේ නගරේ නම තමයි ඩයගන් ඇලි. මේ නගරය ඇතුලේ අමුතු මායා බඩු හෙන ගොඩක් තියෙනවා. හැරිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේවා ගන්න එයාලගේ සල්ලි නැති එක. හැග්රිඩ් ඊට පස්සේ කොල්ලව නගරේ තිබ්බ බැංකුවක් ඇතුලට එක්කන් ගියා. එතනලු හැරිගේ සල්ලි ඔක්කොම ටික තියෙන්නේ. මේ බැංකුවේ වැඩ කරන් ඉන්නේ කුරුමිට්ටු වගේ මිනිස්සු జాතියක්. මෙයාලා උපතින්ම දක්ෂ හැබැයි කිසිම මිත්‍රශීලීත්වයක් පෙන්වන්නේ නැති අමුතු සත්ත්ව කොට්ටාසයල්ලු. හැග්රිඩ් මෙතන හිටිය ලොක්ක ළඟට ගිහිල්ලා කියනවා හැරි පොටර් ඇවිල්ලා ඉන්නවා එයාගේ සල්ලි ගන්න කියලා. ඊට පස්සේ එයා තවත් කුරුමිට්ටෙක් එක්ක අපේ දෙන්නව උමගක් ඇතුලෙන් සේප්පුවක් ළඟට යවුවා. සේප්පුව ඇරලා බලපුවාම ඒක ඇතුලේ සල්ලි කන්දක් ගොඩ ගහලා තියෙනවා. ඒ හැරිගේ අම්මයි තාත්තයි එයාට ඉතුරු කරලා ගියපු දේවල්ලු. ඒ වගේම එතන තිබ්බ තවත් සේප්පුවක් අරිනවා. ඒක ඇතුලේ තියෙන්නේ නම් පුංචි පාර්සලයක්. හැග්රිඩ් ඒක අරගෙන එයා ළඟින් තියාගත්තා. හැරි එයා ළඟ තිබ්බ සල්ලි වලින් බඩු ටිකක් අරගත්තා. දැන් එයාට ඕන මායා යෂ්ටියක් ගන්න. හැග්රිඩ් ඒක ගන්න හැරිට කඩයක් පෙන්නලා එයාට තව වැඩක් තියෙනවා කියලා මෙතනින් යන්න ගියා. හැරි ඊට පස්සේ තනියම කඩේ ඇතුලට ගිහිල්ලා බැලුවා. ඒක ඇතුලේ හිටිය මිනිස්සයා හැරිට මායා යෂ්ටියක් ගෙනත් දුන්නා. හැබැයි ඒක නම් කොල්ලට හරියන මායා යෂ්ටියක් නෙමෙයි. මෙහෙම මායා යෂ්ටි කීපයක්ම ගෙනත් දුන්නා. හැබැයි එකක්වත් හැරිට හරි ගියේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා හංගලා තිබ්බ යෂ්ටියක් හැරිට ගෙනත් දුන්නා. ඒක කොල්ල අතට ගත්තා විතරයි වටේටම අමුතු එලියක් එන්න පටන් ගත්තා. මෙතන හිටිය මිනිස්සයා කියන විදිහට මේ යෂ්ටිය හදලා තියෙන්නේ ෆීනික්ස් කුරුල්ලෙක්ගේ පිහාටුවකින්. ඒ වගේම මේ වගේ යෂ්ටි දෙකයිලු තියෙන්නේ. අනිත් යෂ්ටිය තියෙන්නේ හැරිගේ නළලේ තියෙන සලකුණ හැරිට දුන්න එක්කනා ළඟලු. මේ කතාව යන අතරේ හැග්රිඩ් ඇවිල්ලා හැරිට කතා කරනවා. එයා කොල්ලට ලස්සන බකමූණෙකුත් අරගෙන. හැරි ඊට පස්සේ හැග්රිඩ්ගෙන් අහනවා මට මේ සලකුණ දුන්න කෙනාද මගේ අම්මවයි තාත්තවයි මැරුවේ කියලා. හැග්රිඩ් ඊට පස්සේ කියනවා හැම මායාකාරයෙක්ම හොඳ අය නෙමෙයි නපුරට ගියපු අයත් ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි වෝල්ඩමෝට් කියන්නේ. හැග්රිඩ් එහෙම එයාගේ නම කියන්නත් බයයි. හැරිගේ අම්මයි තාත්තයි එයාට විරුද්ධව සටන් කළා. ඒක නිසා වෝල්ඩමෝට් හැරිගේ දෙමව්පියොන්ව මරලා දාලා. ඒත් එයාට හැරිව මරන්න බැරි වෙලා. ඒක නිසා එයා කොල්ලගේ නළලේ සලකුණක් තියලා ගිහිල්ලා. හැග්රිඩ් කියන විදියට ඒක බලගතු ශාපයක් වෙන්නත් පුළුවන්ලු. හැබැයි මේ වෝල්ඩමෝට් දැන් කොහෙද ඉන්නේ කියලා කවුරුවත්ම දන්නේ නැහැලු. සමහර අය කියන්නේ එයා දැන් මැරිලා ඇති කියලාලු. මේ කතාවෙන් පස්සේ මේ දෙන්න යන්නේ ස්ටේෂන් එකට. හැබැයි හැග්රිඩ්ට ආයෙමත් ඩම්බල්ඩෝ ළඟට යන්න ඕන කියලා හැරිට කෝච්චි ටිකට් එකක් දීලා එයා මෙතනින් එකපාරටම අතුරුදහන් වුණා. හොඳම වැඩේ කියන්නේ කෝච්චි ටිකට් එකේ ගහලා තියෙන්නේ 9:4 කියලා. හැරි ගිහිල්ලා මේක හැම තැනම හොයන්න පටන් ගත්තා. හැබැයි එහෙම වේදිකාවක් මේ ස්ටේෂන් එකේ කොහෙවත්ම නැහැ. හැරිට එතකොට ඇහෙනවා ගෑනු කෙනෙක් හැරි යන්න ඕන වේදිකාව ගැන කිය එයාගේ ළමයි ටික ඒ පැත්තට අරන් යනවා. මේක දැක්ක හැරිත් එයාගේ පස්සෙන්ම ගියා. හොඳම වැඩේ කියන්නේ මෙතන හිටිය එක ළමෙක් වේගෙන් එයාගේ කරත්තේ තල්ලු කරගෙන ගිහිල්ලා 9යි 10යි මැද තියෙන බීත්තියෙන් ඇතුළට ගියා. හැරිටත් හිතාගන්න බෑ ඒ මොකද්ද උනේ කියලා. හැරි ඊට පස්සේ එතන හිටිය ගෑනු කෙනාගෙන් අහනවා ඒක ඇතුළට යන්නේ කොහොමද කියලා. ගෑනු කෙනා කිව්වේ බය නැතුව කරත්තේ හයියෙන් තල්ලු කරගෙන ගිහිල්ලා බීත්තිය ඇතුළට යන්න කියලා. හැරිත් ඔන්න හිතට ගැම්මක් එහෙම අරගෙන ඒ වැඩේ කරලා බලනවා. ඒ වැඩේ හරි ගියා. කොල්ලා ඔන්න දැන් ඉන්නේ එයා හොයපු වේදිකාවේ. ඔන්න ඊට පස්සේ කෝච්චියේ නැගලා හැරි මායා පාසලට යන්න පිටත් වුණා. මෙහෙම යනකොට හැරි ඉන්න කාමරේට තවත් පුංචි කොල්ලෙක් එනවා. එයා ඇවිත් අහන්නේ අනිත් හැම කාමරයක්ම වගේ පිළලා මම මේ කාමරේ හිටියට කමක් නැද්ද කියලා. හැරිත් ඉතින් කමක් නැහැ කියලා මේ කොල්ලට එන්න කියලා කියනවා. ඒ කොල්ලගේ නම තමයි රොන් වීස්ලි. හැබැයි එයා හැරිගේ නම අහපු ගමන් ගොඩක්ම පුදුම වෙනවා.
ඒ වගේම රොන් අහනවා හැරිගේ සලකුණ පෙන්වන්න පුළුවන්ද කියලා. ටිකක් වෙලා යනකොට කැම ජාති පුරවගත්ත කරත්තයක් මෙයාලා ඉන්න තැනට එනවා. රොන් නම් එයාලගේ සල්ලි නැති නිසා අකමැත්තෙන් කියනවා කිසිම දෙයක් එයාට එපා කියලා. මේක දැක්ක හැරි එයාලඟ තිබ්බ සල්ලි වලින් කරත්තේ තිබ්බ ඔක්කොම කැම ටික ගන්නවා. රොන්ගේ සුරතලා ඇවිල්ලා ඌරුමීයෙක්. රොන් මේ වෙලාවේ කියනවා එයාගේ සහෝදරයාට මැජික් එකක් කියලා දුන්නලු මේ මීයව කහපාට කරන්න. එයා ඒක හැරිට කරලා පෙන්නන්න හදනකොටම මෙතෙන්ට කෙල්ලෙක් එනවා. එයා ඇවිල්ලා තියන්නේ මේක ඇතුලේ ඉන්න නෙවිල් කියලා ළමයෙක්ගේ ගෙම්බෙක් නැති වෙලාලු. එයාව හොයලා දෙන්න. රොන් මැජික් එකක් කරන්න යනවා කියලා එයා දැනගෙන කෙල්ලත් හිටියා ඒක බලලම යන්න. හැබැයි රොන් පඬිතයා වගේ මැජික් එක කරාට ඒක හරි ගියේ නැහැ. රොන්ට වඩා මැජික් දන්නවා මෙන්න මේ ආපු කෙල්ල. ඒ වගේම එයා දැනගන්නවා මේ ඉන්නේ හැරි පොටර් කියලා. ඒ කෙල්ලගේ නම තමයි හර්මයිනි. කෙල්ල ඊට පස්සේ මේ දෙන්නට කියනවා ඔය දෙන්න ලෝගෝ ඇඳගත්තා නම් හොඳයි. මොකද අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ කියලා. ටික වෙලාවක් යනකොට මේ කට්ටිය ආපු කෝච්චිය ස්ටේෂන් එකට ආවා. මෙතන හැග්රිඩුත් ඉන්නවා. එයා ළමයි ටිකවත් අරගෙන බෝට්ටු වලට නැගලා මායා පාසල පැත්තට යන්න පිටත් වුණා. ඒක හරියට මාලිගාවක් වගේ විශාල පාසලක්. ළමයි ඊට පස්සේ මේකේ ඇතුළට යන්න පටන් ගත්තා. එයාලට ඉස්සර වෙලාම හම්බුනේ මහාචාර්ය මැගොනිගල්ව. එයා කියන්නේ ළමයි පන්ති වලට යන්න කලින් එයාලව නිවාස වලට බෙදනවා කියලා. ඒ නිවාස තමයි ග්‍රිෆින්ඩෝ, හෆල්පෆ්, රේවන්ලෝච්, ස්ලෙදරින්. ඒ වගේම මෙයාලා ගන්න ජයග්‍රහණ වලින් නිවාස වලට ලකුණු එකතු වෙනවලු. වර්ෂයේ අවසානයේ වැඩිම ලකුණු ගන්න නිවාසයට ශූරතාව හිමි වෙනවලු. මේ වෙලාවේ මෙතන හිටිය තවත් ළමයෙක් හැරිව අඳුර ගන්නවා. ඒකොල්ලගේ නම තමයි මැල්ෆෝයි. අති පඬිත කොල්ලෙක්. එයා හැරි ළඟට ඇවිල්ලා කියනවා එයාගේ යාළුවෙක් වෙන්න කියලා. හැබැයි හැරි නම් මේ මැල්ෆෝයිට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්ට මහාචාර්යතුමියත් එනවා. එයා ඇවිල්ලා ළමයි ටිකව භෝජනාගාරයට එක්කන් යනවා. ඒක කියා ගන්න බැරි තරම් ලස්සන තැනක්. කට්ටිය මෙතෙන්ට ආවට පස්සේ මහාචාර්ය ඩම්බල්ඩෝ එයාලට කතා කරන්න පටන් ගත්තා. එයා ළමයිට පොඩි නිවේදන වගේක් දෙන්නේ. ඩම්බල්ඩෝ කියන්නේ අඳුරු වනාන්තරයේ ළමයිට සම්පූර්ණයෙන්ම තහනම් කියලා. ඒ වගේම තුන්වෙනි මහලේ කොරිඩෝවෙන් එහාට කාටවත්ම යන්න බෑ කියලා. දැන් තියෙන්නේ කට්ටියව නිවාස වලට බෙදන්න. නිවාස වලට බෙදන වැඩේ කරන්නේ මෙතන තියෙන තොප්පියක්. ඉස්සර වෙලාම අවස්ථාව හම්බෙන්නේ හර්මයිනිට. තොප්පිය එයාගේ ඔළුවෙන් තිබ්බ ගමන් තොප්පියට පණ ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. හර්මයිනිව තොප්පිය තෝරන්නේ ග්‍රිෆින්ඩෝ නිවාසයට. ඊළඟ අවස්ථාව හම්බුනේ මැල්ෆෝයිට. එයාගේ ඔළුවෙන් තොප්පිය තියන්නත් කලින් තොප්පිය ආව ස්ලෙදරින් නිවාසයට දානවා. මේ වැඩේ යන අතරේ හැරි දිහා මෙතන හිටිය මහාචාර්ය කෙනෙක් හරි ඕනකමින් බලන් ඉන්නවා. මේ ASCII හැරිගේ සලකුණත් රිදෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඊළඟ අවස්ථාව හම්බෙනවා රොන්ට. එයාවත් තොප්පිය ග්‍රිෆින්ඩෝ නිවාසයට දානවා. අනිත් අවස්ථාව හම්බෙන්නේ හැරිට. තොප්පිය කියනවා එයාගේ නිවාසය තෝරන එක නම් එච්චර ලේසි වැඩක් නෙමෙයි කියලා. හැරිත් ඒ ASCII හිමීට කොඳුරනවා ස්ලෙදරින් වලට නම් දාන්න එපා කියලා. තොප්පිය කල්පනා කරලා කොල්ල දානවා ග්‍රිෆින්ඩෝ නිවාසෙට. ටික වෙලාවකට පස්සේ හැමෝම එක එක නිවාසවලට දැම්මා. දැන් ඉතින් කට්ටියගේ කෑම වෙලාව. හැබැයි ඉතින් මෙතන තියෙන මේසවල නම් මොකුත්ම කන්න දෙයක් නැහැ. ඩම්බල්ඩෝ මේ වෙලාවේ නැගිටලා කියනවා භෝජන සංග්‍රහය ආරම්භ කරමු කියලා. එතකොටම මේස ටික එක එක જાතිය කෑම වලින් පිරීලා ඉතිරිලා ගියා. මේක දැක්ක ළමයි ටික පිස්සුවෙන් වගේ කෑම කන්න පටන් ගත්තා. හැරි මේ වෙලාවේ යාළඟ හිටිය පර්සිගෙන් අහනවා මහාචාර්ය ක්‍රුයිල් එක කතා කර ඉන්න කෙනා කවුද කියලා. එයාගේ නම තමයි මහාචාර්ය ස්නේප්, ස්ලෙදරින් නිවාසයේ බාර ගුරුතුමා. රොන් මෙතන තිබ්බ මස් කෑල්ලක් ගන්න හදනකොටම ඒකේ අස්සේ ඉඳලා භූතයෙක් මතුවුණා. ඒත් එක්කම හැම තැනකින්ම වගේ භෝජනාගාරයේ ඇතුළට එක එක විදිහ හොල්මන් එන්න පටන් ගත්තා. කට්ටිය ඊට පස්සේ කෑම කාලා ඉවර වෙලා එයාලගේ නිදන කාමර වලට යන්න පිටත් වුණා. නිදන කාමර වලට යන්න තියෙන්නේ පඩි පෙළවල් දිගේ. මෙයාලා වෙක්කරන් යන පර්සි කියන්නේ මේ පඩි පෙළවල් වල යනකොට පරිස්සම් වෙන්න ඕන කියලා. මොකද ඒවා සැරින් සැරේට මාරු වෙනවලු. කට්ටිය ඊට පස්සේ කාමර වලට ගිහිල්ලා නිදා ගන්න පටන් ගත්තා. හැබැයි හැරි තාම නිදි නැහැ. දැන් ඉතින් කොල්ලගේ හිතේ පොඩි සතුටකුත් තියෙනවා. මොකද අවුරුදු ගාණක් දුක් විඳලා දැන් එයාට අමුතු ජීවිතයක් හම්බෙන්න යන හින්දා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදා වුණා. රොනුයි හැරි දෙන්න පළවෙනි දවසෙම පන්තියට යන්නේ පරක්කු වෙලා. මේ වෙලාවේ මහාචාර්ය මැගොනිගල්ගේ පන්තිය තමයි තියෙන්නේ. හැබැයි එයා පන්තිය ඇතුලේ නම් පේන්න නැහැ. ඒක නිසා අපේ දෙන්න ෂේප් එකේ පන්තිය ඇතුළට එනවා. හොඳ වැඩේ කියන්නේ මේ පූසෙක් වගේ වෙස් වලාගෙන ඉඳලා තියෙන්නේ මහාචාර්යතුමිය. මේ උණ වැඩේට මහාචාර්යතුමියගේ මේ ඩබල්ට හොඳටම බැනුම් අහගන්න වෙනවා. ඒ පන්තියෙන් පස්සේ මේ කට්ටියට යන්න උනේ මහාචාර්ය ස්නේප්ගේ පන්තියට. ඒක නම් එච්චර රසබර පන්තියක් උනේ නැහැ. මහාචාර්යවරයා උගන්වන ASCII හැරි වෙන වැඩක් කරන්න ගිහිල්ලා මහාචාර්යවරයාට අහු වුණා. ඊට පස්සේ මහාචාර්යවරයා හැරිගෙන් ප්‍රශ්න ගොඩක් ඇහුවා. කොල්ලා එකකටවත් උත්තර නම් දැනගෙන හිටියේ නැහැ. හර්මයිනි නම් හැම එකටම උත්තර දන්නවා වගේ. මහාචාර්ය ස්නේප් ඊට පස්සේ හැරිව පන්තියේ ඉස්සරහා ලැජ්ජාවට පත් කරන්න පටන් ගත්තා.
මේකට තරහා ගිහලා හැරි කියනවා හර්මයිනි උත්තර දන්නවනේ එයාගෙන් අහගන්න කියලා. මහාචාර්යවරයා හැරිගේ ළඟට ඇවිල්ලා උත්තර ටික ඔක්කොම එක දිගට කියාගෙන යනවා. ඊට පස්සේ මහාචාර්යතුමා හැරි දාපු සද්ද නිසා ග්‍රිෆින්ඩෝ කණ්ඩායමෙන් ලකුණු 5ක් කපලා දානවා. කට්ටිය ඊට පස්සේ භෝජනාගාරයට ගිහිල්ලා එයාලගේ පන්තිවල වැඩ කරන්න පටන් ගත්තා. මෙතන ඉන්න සීමන් කියලා ළමයෙක් ගොඩක් වෙලා ඉඳන් උත්සාහ කරනවා එයා ළඟ තියෙන වතුර එක වයින් වලට හරවන්න. හැබැයි ඒක වයින් වලට නම් හැරුන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට බෝම්බයක් වගේ පුපුරලා නම් ගියා. ඒත් එක්කම මෙතන හිටිය කට්ටියට එයාලගේ බකමූණෝ ලියුම් අරන් එන්න පටන් ගත්තා. මෙතන ඉන්න නෙවිල් කියන ළමයට නම් මතක බෝලයක් හම්බෙලා. හර්මයිනි කියන විදියට එයාට මොකක් හරි අමතක වෙලා නම් ඒ බෝලේ රතු පාට වෙන්න ඕනලු. ඒත් එක්කම බෝලේ රතු පාට වුණා. හැබැයි ඉතින් දැන් නෙවිල්ට තියෙන ප්‍රශ්නේ තමයි එයාට මොකද්ද අමතකුනේ කියලාවත් එයාට මතක නැල්ලු. හැරි මේ වෙලාවේ රොන්ට ආපු පත්තරේ ඉල්ලගෙන බලනවා. ඒකේ තියෙන්නේ හැරි පොට්ගේ සල්ලි තිබ්බ බැංකුව කවුරු හරි කඩලා කියලා. හැබැයි කිසිම දෙයක් අරගෙන ගිහිල්ලා නම් නැල්ලු. ඊළඟට මේ කට්ටිය ගියේ මැඩම් හූජ්ගේ පන්තියට. එයා මෙතන උගන්වන්නේ කොස්සේ යන්නේ කොහොමද කියලා. කට්ටියට ඉස්සර වෙලාම කරන්න තියෙන්නේ අත ඉස්සරහට දාලා කොස්ස උඩට එන්න කියලා කතා කරන එක. හැරි නම් එකපාරයි කිව්වේ කෙලින්ම කොස්සේ යාගේ අතේ. හැරිගේ විතරක් නෙමෙයි මැල්ෆෝයිගෙත් එහෙම වුණා. රොන්ගේ කොස්සත් උඩට ආවා. හැබැයි ඒක කෙලින්ම ඇවිල්ලා වදින්නේ රොන්ගේ ඔළුවේ. දැන් තියෙන්නේ කොස්ස උඩ නැගලා උඩට යන්න. නෙවිල් නම් කොස්ස උඩට නැග්ගා විතරයි ඒක එකපාරටම උඩ යන්න පටන් ගත්තා. කොල්ලට ඒක පාලනය කරගන්නම බෑ. කොහොම හරි කොල්ලා කොස්සත් එක්ක ගිහින් හතර වටේ වැදිලා කොස්සත් අතහැරලා බිමට වැටුණා. පේන විදියට ඒ වැටිච්ච පාරට කොල්ලගේ අතත් කැඩිලා වගේ. මැඩම් කොල්ලව ඉක්මනට අරන් ගියා බෙහෙත් දාගෙන එන්න. මේ ඇස්සේ මැල්ෆෝයිට හම්බෙලා නෙවිල්ගේ මතක බෝලේ. හැරි පොට් ඇවිල්ලා ඒක යකින් ඉල්ලනවා නෙවිල්ට ආයෙමත් ගිහිල්ලා දෙන්න. හැබැයි පොර ඒක දෙන්නේ නැහැ. එයා කොස්සේ නැගලා මෙතනින් යන්න ගියා හැරිට පුළුවන් නම් ඇවිල්ලා ගන්න කියලා. හැරි පොටත් කොස්සේ නැගලා මෙයාගේ පස්සෙන් යන්න හදනකොට හර්මයිනි ඇවිල්ලා කොල්ලව නතර කරන්න හදනවා. හැබැයි ඉතින් කොල්ලා ඒ වහන්නේ එයා කොස්සේ නැගලා මැල්ෆෝයිගේ පස්සෙන් ගියා. මැල්ෆෝයි කරන්නේ එයා අතේ තිබ්බ බෝලේ එකපාරටම ඈතට විසිකරන එක. මේක දැක්ක හැරි කොස්සත් අරගෙන හෙන්න වේගෙන් ගිහිලා අන්තිම මොහොතේ බෝලේ අල්ල ගන්නවා. හොඳ වැඩේ කියන්නේ මේක දකින්න මහාචාර්යතුමිය. හැරි බෝලෙත් අරගෙන වීරයා වගේ යාළුවෝ ළඟට ආවට මහාචාර්යතුමිය ඇවිල්ලා කොල්ලව මෙතනින් එක් කරගෙන යනවා. හැබැයි ඉතින් කොල්ලට බනින්න නන්නේ මේ එක්කන් ගිහිල්ලා තියෙන්නේ. මහාචාර්යතුමිය එයාව ඔලිව කියලා තවත් ළමෙක්ට අඳුන්වලා දුන්නා. තව මහාචාර්යතුමිය ඔලිව කියන ළමයට කියනවා මම ඔයාගේ කණ්ඩායමට අලුත් සීක කෙනෙක් හොයාගත්තා කියලා. ටිකක් වෙලා යනකොට හැරි සීක කෙනෙක් විදියට තෝරගත්තා කියන නිවුස් එක මායා පාසල වටේම පැතිරෙන්න පටන් ගත්තා. ඇත්තට මේක තරඟයක්. හැම අවුරුද්දෙම නිවාස අතර මේ තරඟය පවත්වනවා. ඒ වුණාට හැරි ගැන මෙච්චර කට්ටිය කතා වෙන්න පටන් අරගෙන තියෙන්නේ පළවෙනි වසරේ කවුරුත් මේ වෙනකම් මේ තරඟට ඇතුල් වෙලා නැති හින්දා. හැබැයි හැරි නම් මේ වෙනකොට හොඳටම බය වෙලා ඉන්නේ. මොකද එයා කවදාවත් මේ සෙල්ලම දැකලවත් නැති හින්දා. හර්මයිනි මේ වෙලාවේ මෙතෙන්ට ඇවිල්ලා කියනවා ඔයා ඒ තරඟේ හොඳට සෙල්ලම් කරයි. මොකද ඒ හැකියාව ඔයාගේ ලේවලම තියෙනවා කියලා. හර්මයිනි එහෙම කියලා තියන්නේ හැරිගේ තාත්තත් මේ පාසලේ හිටිය හොඳම සීකර් කෙනෙක් හින්දා. හැරිත් හර්මයිනි පෙන්නනකම් මේක දැනන් ඉඳලා නැහැ. ඊට පස්සේ කට්ටිය යාලගේ කාමරවලට යන්න පටන් ගත්තා. හැබැයි එකපාරටම මෙයාලා තුන්දෙනා යන පඩිපෙළ වෙනස් වෙන්න පටන් ගත්තා. තුන්දෙනා මෙහෙම ගිහිල්ලා පඩිපෙළ නැවතුන තැන තිබ්බ දොර අරගෙන ඇතුළට ගියා. පේන විදියට ඒක පරණ කාමරයක් වගේ. හර්මයිනි කියනවා එයාලා මේ ඉන්නේ වැරදි තැනක කියලා. මොකද මේ තමයි ඩම්බල්ඩෝ යන්න එපා කිව්ව තුන්වෙනි මහල. ඒත් එක්කම මෙයාලා දකින්නවා ෆිලෙජ්ගේ පූසව. ඒ කියන්නේ මෙහි ඉන්න මුරකාරයාගේ පූසා. ඉතින් මුරකාරයාත් මේ ළඟම ඇති කියලා තුන්දෙනා ඉක්මනට මෙතනින් දුවන්න පටන් ගත්තා. දුවලා ගිහිල්ලා එතන වහලා තිබ්බ දොරක් හර්මයිනියාගේ මැජික් බලෙන් අරගෙන තුන්දෙනා මේක අස්සේ හැංගුණා. මුරකාරයාත් මේ කාමරේට ඇවිල්ලා කවුරුත් පේන්න නැති නිසා ආයෙමත් යන්න ගියා. අනිත් පැත්තෙන් අපේ තුන්දෙනා හැංගිලා තියෙන්නේ මාරු කාමරයක. මොකද මේ කාමරේ ඇතුලේ ඔලු තුනක් තියෙන තඩි බලු තඩියෙක් ඉන්නවා. ඒක තමයි ඩම්බල්ඩෝ මේ පැත්තට යන්න එපා කියලා තියෙන්නේ. බල්ලටත් මේ වෙලාවෙම හැරෙනවා. අපේ තුන්දෙනා ඌට බය වෙලා කෑ ගහගෙනම මෙතනින් එළියට පයින්නවා. හර්මයිනි කියන්නේ ඌ මොකක් හරි දෙයක් එතෙන්ට වෙලා ආරක්ෂා කරනවා කියලා. මොකද කෙල්ල දැකලා තියෙනවා ඌ හිටිය තැන රහස් දොරක් තියෙනවා. ඔන්න ඉතින් ඊළඟ දවස උදා වුණා. ඔලිව හදන්නේ යාළගේ සෙල්ලම ගැන හැරියට කියලා දෙන්න. ඒ තරගේ නම තමයි ක්විඩ්. මේක කණ්ඩායම් තරගයක්. මේ තරගෙට බෝල වර්ග 3ක් පාවිච්චි කරනවා. මේ ලොකු බෝලේ තියෙන්නේ හරියට ෆුට්බෝල් ගහනවා වගේ වලලු 3ක් ඇතුලෙන් ගහලා ලකුණු ගන්න. අනිත් බෝලෙට නම් පණ තියෙනවා. ඒකෙන් කට්ටිය ආරක්ෂා වෙලා ඉන්න ඕන. තුන්වෙනි බෝලේ තමයි වැදගත්ම එක. ඒක හරියට බබරෙක් වගේ තටු දෙකකුත් තියෙනවා. හැරිට තියෙන රාජකාරිය තමයි මේ බෝලේ කොහොම හරි අල්ලගන්න එක. හැරි මේක අල්ලගත්තොත් සෙල්ලම ඉවර කරලා තරගේ ජයග්‍රහණය එයාලට දෙනවලු. ඉතින් මේ පුහුණුව ඉවර කරලා හැරි එයාගේ ඊළඟ පන්තියට ගියා. ඒකේ උගන්වන්නේ අහසේ එක දේවල් පා කරන විදිය. දැන් මෙයාලට පා කරන්න තියෙන පිහාටුවක්. මෙතන හිටිය සීමන්ස් ඒක උඩ යවන්න ගිහිල්ලා ඩෝං ගාලා පිහාටුවත් පුපුරව ගන්නවා. රොන්ටත් මේ වැඩේ හරියට කරගන්න බෑ.
එයා පැත්තේ හිටිය හර්මයිනි රෝන් කරන වැඩේ නවත්තලා එයා හරියට පියාට උඩයවල පෙන්නනවා. රෝන්ට නම් දැන් මේ හර්මයිනිත් එක්ක ඉඳලා එපා වෙලා තියෙන්නේ. මොකද ඉතින් කෙල්ලට බැරි දෙයක් නැහැනේ. රෝන් යන ගමන් හැරි එක්ක හර්මයිනිට බයි ඉන්න පටන් ගත්තා. මේක කොහොම හරි හර්මයිනි අහන් ඉඳලා එයා මෙතනින් යන්නේ හොඳටම මල පැනලා. ඊට පස්සේ කට්ටිය ඔන්න රෑ වෙලා භෝජනාගාරේ පැත්තට ගියා. හැබැයි හර්මයිනි නම් මෙතන පේන්න නැහැ. නෙවිල් ඒ වෙලාවේ කියනවා පාර්වතී කිව්වා කියලා හර්මයිනි බාත්රූම් එකට වෙලා හොඳටම අඬ ඉන්නවා කියලා. රොන් කියපු දෙයට එයාට ගොඩක් දුක හිතිලා වගේ. ඒත් එක්කම මහාචාර්ය ක්‍රූයිල් මෙතෙන්ට කලබලෙන් දුවන් එනවා. එයා කියන්නේ පාසල ඇතුළට ට්‍රෝල් කෙනෙක් ඇවිල්ලා කියලා. මේක ඇහුව ළමයි ටික කලබල වෙලා කෑ ගහන්න පටන් ගත්තා. ඩම්බල්ඩෝ ඉක්මනට නැගිටලා එයාලව සංසුන් කරලා කාමර වලට පිටත් කරලා ඇව්වා. හැරිටයි රෝන්ටයි ටිකක් වෙලා යනකොට තමයි මතක් වෙන්නේ හර්මයිනි ගැන. මොකද එයා ටොයිලට් එකේනේ. මේම ට්‍රෝල් කෙනෙක් පාසල ඇතුළට ඇවිල්ලා කියලා තාම එයා දන්නේ නැතුව ඇති. ඊට පස්සේ මේ දෙන්න කාමර වලට යන්න නැතුව කෙල්ලව හොයන්න යන්න මෙතනින් පැනගත්තා. දෙන්න මෙහෙම ඉස්සරහට යනකොට එයාලා දකින්නවා තඩි මහත කැතම කැත රාක්ෂයෙක්ව. එයාට තමයි ට්‍රෝල් කියන්නේ. දැන් මේ ඌ යන්නෙත් හර්මයිනි ඉන්න ටොයිලට් එක පැත්තට. හර්මයිනි ටොයිලට් එකේ ඇතුලේ ඉඳන් එළියට ඇවිල්ලා බලනකොට එයාගේ ඉස්සරහා ඉන්නවා මේ කැතම කැත ට්‍රෝල්. හර්මයිනි ආයෙමත් ගිහිලා ටොයිලට් එක අස්සෙම හැංගුණා. හැබැයි ට්‍රෝල් එයා අතේ තිබ්බ පොල්ල අරගෙන ටොයිලට් ටික ඔක්කොම කැඩිලා යන්න ගහනවා. අපේ කොල්ලෝ දෙන්නත් ඉක්මනට ඇවිල්ලා එතන තිබ්බ ලෑලි කෑලි අහුලගෙන මේ යෝධයට ගහන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඌට ඒවා දැනෙන්නේවත් නැහැ. කෙල්ල ඒ අතරේ ටොයිලට් එක අස්සෙන් සිංක් එක ළඟට රිංග ගත්තා. හැබැයි ඉතින් ට්‍රෝල් ඒ වැඩේ දකින්නවා. දැක්ක විතරක් නෙමෙයි පොල් අරගෙන සිංක් වලට ගහන්නත් පටන් ගත්තා. හැරි ඉක්මනට ගිහිලා ට්‍රෝල්ගේ පොල්ලේ එල්ලුණා. ඒ වැඩෙන් උඩේ හැරි පොල්ලත් එක්ක උඩට ගිහිලා ට්‍රෝල්ගේ කරට වැටුණ එක. හැරි ඊට පස්සේ යාගේ මායා යෂ්ටි අරගෙන ගහනවා ට්‍රෝල්ගේ නහය ඇතුළට. ට්‍රෝල් ඊට පස්සේ හැරිව අතට අරගෙන පොල්ලෙන් එයාට ගහන්න හදනවා. හර්මයිනි මේ වෙලාවේ රොන්ට හරියට කියලා දෙනවා පා කරන මන්තරේ. රොනුත් ඒක අහන් ඉඳලා හරියටම මන්තරේ කියනවා. ඒ වැඩෙන් ට්‍රෝල්ගේ අතේ තිබ්බ පොල්ල අතෑරිලා එයාගේ ඔළුවටම වැටෙනවා. ඊට පස්සේ මේ යකා බූතයා පොලේ ගැහුවා වගේ බිම. හැරිගේ යෂ්ටිය නම් හොටු ගොඩාරියක් ගෑවිලා. ඒත් එක්කම මෙතෙන්ට මහාචාර්යවරු ටිකක් දුවගෙන එනවා. මහාචාර්යතුමිය නම් හොඳටම බය වෙනවා පොඩි තුන්දෙනා මේ කරලා තියෙන වැඩේ දැක්කාම. මේ වෙලාවේ අපේ කෙල්ල කරන්නේ හැම වැරද්දක්ම එයාගේ පිට පටව ගන්න එක. එයාට ට්‍රෝල්ව මෙල්ල කරන්න පුළුවන් කියලා හිතාගෙන මෙතෙන්ට ආවලු. ඒ වුණාට ඒක එයාට කරගන්න බැරි වුණාලු. කොල්ල දෙන්න ඇවිල්ලා තමයි යාව බේරගත්තේ කියලා මහාචාර්යතුමියට කියනවා. මහාචාර්යතුමිය ඒ දෙන්නට චුට්ටක් විතර බැනලා මේ කරපු වීරකමට ලකුණු 50 ගාන යාලගේ නිවාසවලට එකතු කරනවා. හැබැයි කෙල්ල කරපු මෝඩ වැඩේට එයාගෙන් ලකුණු 50ක් අඩු කරනවා. කොහොමරි මේ වැඩෙන් තුන් දෙනා ආයෙමත් යාළුවෝ වුණා. මේ තුන් දෙනා ගිහිලා කෑම කකා ඉන්නකොට මහාචාර්ය ස්නේප් මෙතෙන්ට එනවා. එයා මේ ඇවිල්ලා තියෙන යෝධයා පරාද කරපු එකට හැරීට සුබ පතන්න. තව එයා කියනවා ඒ වගේ වීරකමක් කරපු එක්කෙනෙක්ට කුවිට් තරගය කියන්නේ එච්චර දෙයක් නෙමේ කියලා. පේන විදියට මහාචාර්යවරයා එච්චරම නරක කෙනෙකුත් නෙමේ වගේ. කොහොමරි හැරිට තරඟ වදින්න තියෙන්නේ ස්ලෙදරින් නිවාසෙත් එක්ක. ඒ කියන්නේ මහාචාර්ය ස්නේප්ගේ කණ්ඩායමත් එක්ක. හැබැයි මහාචාර්ය ස්නේප් මෙතනින් යනකොට හැරි දකින්නවා එයාගේ කකුල තුවාල වෙලා තියෙනවා. දැන් හැරි හිතන්නේ ට්‍රෝල්ව ඇතුළට ගෙනත් දාන්න නැත්තේ මහාචාර්ය ස්නේප් කියලා. හැරි හිතන විදියට ට්‍රෝල්ව ඇතුළට ගෙනත් දාපු හින්දා හැමෝගෙම අවධානය තිබ්බේ උගේ පැත්තට. එතකොට මහාචාර්ය ස්නේප්ට පුළුවන් අර ඔලු තුනේ බල්ලා ආරක්ෂා කරන කාමරේ ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන දේ ගන්න. හර්මයිනි එතකොට අහනවා ඒක ඇතුලේ මොන වගේ දෙයක් ඇද්ද කියලා. හැරි එතකොට කියනවා හැග්රිඩ් බැංකුවේ සේප්පුව ඇතුලේ තිබිලා මොනවා හරි වටින දෙයක් ගත්තා. සමහර විට ඒ දේ වෙන්නේ නැති මේ තඩි බල්ලා ආරක්ෂා කරන්න කියලා. ඒත් එක්කම හැරිට ලොකු පාර්සලයක් කොල්ලගේ බගමුණ අරන් ඇවිල්ලා පහලට දැම්මා. ඒක ඇතුලේ තියෙන්නේ කොස්සක්. නිකම්ම කොස්සකුත් නෙමේ දැනට තියෙන හොඳම වර්ගයේ කොස්සක්. හැරි ඊට පස්සේ කල්පනා කරනවා කවුද මේක යට එවන්නේ නැත්තේ කියලා. මහාචාර්යතුමියගේ හිනාවෙන් නම් පේන්නේ එයා තමයි මේක එවලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ තරඟේ පටන් ගන්න හැමදේම ලෑස්ති කරා. හැරි නම් ඉතින් තාමත් බයෙන් ඉන්නේ මේ තරඟේ ගැන. ඔලිව මේ වෙලාවේ කියනවා බය වෙන්න එපා. එයාගේ පළවෙනි තරඟේ දවසෙත් ඔය වගේම බයක් දැනුණා කියලා. හැබැයි ඉතින් එයා තරඟේ ඇතුලේ ඉඳලා තියෙන්නේ විනාඩි 2ක් විතරයි. පණ තියෙන බෝලයක් ඇවිල්ලා ඔළුවේ වැදිලා සතියකට පස්සේ තමයි සිහිය ඇවිල්ලා තියෙන්නේ. මේ කතාව අහපුවම හැරිගේ බය දෙගුණ තෙගුණ වුණා. ඔන්න ඊට පස්සේ තරඟේ පටන් ගත්තා. කණ්ඩායම් දෙකම කරට කර තරඟ වදිනවා. ටික වෙලාවක් මේම සෙල්ලම් කරනකොට ඔලිවටත් බෝලයක් වැදිලා එයා බිම්මටම වැටෙනවා. ටිකක් වෙලා යනකොට හැරිගේ කොස්ස පිස්සු නටන්න පටන් ගත්තා. කොල්ලට ඒක පාලනය කරගන්නම බෑ. හර්මයිනි මේ වෙලාවේ දකිනවා මහාචාර්ය ස්නේප් හැරිගේ කොස්ස දිහා බලාගෙන මොනවා හරි මතුරනවා කියලා. කෙල්ල කරන්නේ ස්නේප් ඉන්න තැනට අස්සෙන් ගිහිල්ලා එයාගේ කබායට ගිනි තියන එක. ඔන්න ඊට පස්සේ නම් හැරිගේ කොස්ස සංසුන් වුණා. හැරි ඊට පස්සේ කොස්ස උඩට නැගලා අනිත් කණ්ඩායමේ සීකර් එක එකට එක කර කර බෝලේ පස්සේ යන්න පටන් ගත්තා. හැබැයි ඉතින් හැරි එක්ක යට වැඩි දුරක් යන්න බැරි වුණා. හැරි ඊට පස්සේ යාගේ කොස්ස උඩ නැගලා බෝලේ අල්ල ගන්න හදනවා.
කොල්ලා බෝලේ අල්ලගන්න හදනකොටම එයාගේ අතින් කොස්ස පෙරිලිලා යනවා. කොල්ලා මේකෙන් වැටිච්ච පාර වමනේ යන්නත් වෙනවා. ඒත් එයා එළියට දාන්නේ පුංචි බෝලේ. අල්ලගන්න ගිහිල්ලා ඒක එයාට ගිලිලා. හැරි මේ බෝලේ අල්ලගත්ත නිසා ජයග්‍රහණය හම්බුනේ ග්‍රීෆින්ඩෝ කණ්ඩායමට. ඊට පස්සේ මේ තුන්දෙනා ගිහිල්ලා ස්නේප් කරපු වැඩේ හැග්රිඩ්ට කියනවා. හැග්රිඩ් අහනවා ඇයි එහෙම දෙයක් ස්නේප් කරන්න කියලා. හැරි එතකොට කියනවා සමහර විට එයා එහෙම කරන්නේ ඔලු තුනේ බල්ලව පහු කරන් යන්න ඕන නිසා වෙන්නේ නැති කියලා. හොඳ වැඩේ කියන්නේ මේ බල්ලා හැග්රිඩ්ගලු. ඌට නමකුත් තියෙනවා ෆෙල්පි කියලා. හැග්රිඩ් ඒ බල්ලව ඩම්බල්ඩෝට දීලා මේ දොර මුර කරන්න. ඒකේ ඇතුලේ තියෙන්නේ රහසිගත දෙයක්ලු. ඒක ගැන දන්නේ මහාචාර්ය ඩම්බල්ඩෝයි නිකලස් කියලා කෙනෙකුයිලු. හැග්රිඩ් තව කියනවා ඔයාලට අදාළ නැති දේවල් හොයන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා කියලා. එහෙම කිව්වට මේ තුන්දෙනා අහන්නේ එයාලට දැන් තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේ නිකොලස් කියන්නේ කියලා. ඔන්න ඉතින් මෙහෙම ටික දවසක් ගිහිල්ලා මේ පැත්තට හිම වැටෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ නත්තල් කාලේ ඇවිල්ලා. හර්මයිනි තඩි බෑග් එකකුත් අරගෙන හැරීලා ඉන්න තැනට යනවා. මේ වෙනකොට කොල්ලෝ දෙන්න චෙස් අඳින ගමන් ඉන්නේ. ඒක අපි අදිනවා වගේ චෙස් ඇදිල්ලක් නෙමෙයි පොඩ්ඩක් දරුණු චෙස් ඇදිල්ල. හර්මයිනි මේ හදන්නේ නත්තලට ගෙදර යන්න. හැබැයි කොල්ලෝ දෙන්න නම් ගෙදර යන්නේ නැහැලු. හර්මයිනි ඊට පස්සේ කොල්ලෝ දෙන්නට වැඩක් බාර දෙනවා. ඒ වැඩේ තමයි එයා නැති දවස් ටිකේ පුස්තකාලෙට ගිහිල්ලා නිකොලස් ගැන විස්තර හොයන්න කියලා. ඒකත් කියන්නේ ළමයිට යන්න අවසර නැති කොටසට ගිහිල්ලා බලන්න කියලා. ඔන්න ඉතින් මෙහෙම නත්තල් දවසත් උදා වුණා. රොන්ට නම් තෑග්ගකුත් හම්බෙලා. ඒ වගේම රොන් කියනවා හැරීටත් තෑග්ගක් තියෙනවා කියලා. හැරි ඇවිල්ලා ඒක බලපුවාම ඒ පාර්සලේ පුංචි ලියුමක් තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ හැරිගේ තාත්තා මැරෙන්න කලින් මට මේක දුන්නා. දැන් වෙලාව ඇවිල්ලා ඔයාට ඒක බාර දෙන්න කියලා. හැරි මේ පාර්සලේ ඇල්ලලා බලපුවාම ඒකේ ඇතුලේ තිබ්බේ ටිකක් අමුතු විදිය ලෝගුවක්. ඒක ඇඳ විතරයි කොල්ලගේ යට කෑල්ල පේන්නේ නැතුව ගියා. ඒක අදෘශ්‍යමාන ඇඳුමක්. හැබැයි මේක එවලා තියෙන කෙනාගේ නමක් නම් මේ ලියුමේ ලියලා නැහැ. හැරි ඊට පස්සේ මේකත් ඇඟේ දාගෙන පුස්තකාලේ තානම් පැත්තට ගියා. කොල්ලා මේ හොයන්නේ නිකොලස් ගැන විස්තරයක් හොයාගන්න පුළුවන් පොතක්. කොල්ලා ඊට පස්සේ මෙතන තිබ්බ පොතක් අතට අරගෙන පෙරලලා බැලුවා. හැබැයි ඒක නම් පොඩ්ඩක් බය හිතෙන පොතක්. ඒක ඇරිය පාර මිනිස්සෙක්ගේ මූණක් මතුවෙලා කෑ ගහන්න පටන් ගත්තා. හැරිට එතකොටම කවුරු හරි කතා කරන සද්දයක් ඇහුණා. ඒ සද්දය ඇහිච්ච ගමන් කොල්ලා මෙතනින් පැන ගන්න ගිහිල්ලා එයාගෙන ආපු ලාම්පුවත් බිමට අතෑරෙනවා. ඒ ඇවිල්ලා තියන්නේ මුරකාරයා. හැරි ඉක්මනට ආයෙමත් ලෝගුව දාගෙන පුස්තකාලෙන් එළියට පැනගත්තා. කොල්ලා මෙහෙම හිමීට යනකොට එයාට හම්බුණා මහාචාර්ය ස්නේප්වයි මහාචාර්ය ක්‍රූසල්වයි. පේන විදිහට ස්නේප් අනිත් මහාචාර්යවරයාට හොඳටම බයිනවා වගේ. ඒ වගේම ස්නේප්ට දැනුණා කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා වගේ. හැබැයි යාට හැරිව නම් අල්ලගන්න බැරි වුණා. මුරකාරයාත් ටික වෙලාවකින් මේ දෙන්න හිටපු තැනට එනවා. හැරි අරන් ආපු ලාම්පුවත් එයා හොයාගෙන. ඒක මේ දෙන්නට පෙන්නුවා විතරයි ස්නේප් කලබලෙන් වගේ මෙතනින් දුවලා ගියා. හැරි ඊට පස්සේ එතන තිබ්බ දොරක් අරගෙන ඇතුළට යනවා. මේක ඇතුලේ තියෙනවා ලොකුම ලොකු කණ්ණාඩියක්. කොල්ලා හිමීට මේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බලනවා. එයා දැක්කේ කණ්ණාඩිය ඇතුලේ ඉන්නේ එයාගේ අම්මවයි තාත්තවයි. හරියට ඇත්තටම ඉන්නවා වගේ. හැරි ආයෙමත් කාමරයට දුවලා ගිහලා රොන්ව එක්කරන් ඇවිල්ලා මේ කණ්ණාඩිය පෙන්නනවා කොල්ලගේ අම්මයි තාත්තයි ඒක ඇතුලේ ඉන්නවා කියලා. ඒ වුණාට රොන්ට පෙන්නන්නේ මේකෙන් වෙන දෙයක්. රොන් ඊට පස්සේ හැරිගෙන් අහනවා මේකෙන් අපේ අනාගතේ පේනවද කියලා. හැරි කියන්නේ එහෙම වෙන්න විදියක් නෑ. මොකද එයාගේ අම්මයි තාත්තයි දැන් මැරිලා හින්දා. හැරි ඊට පස්සේ මේක ගැන දිගටම කල්පනා කරන්න පටන් ගත්තා. තව එයාට කණ්ණාඩිය දිහා බලන් ඉන්න එක අතහැර ගන්නත් බැරි වුණා. මේ වෙලාවේ හැරි ළඟට මහාචාර්ය ඩම්බල්ඩෝ එනවා. එයා ඇවිල්ලා කියන්නේ මේ කණ්ණාඩියෙන් පෙන්වන්නේ අපේ හදවතේ ගැඹුරෙම තියෙන ආශාවන් කියලා. ඒක නිසාලු හැරිගේ දෙමව්පියෝ එයාට මේ කණ්ණාඩියෙන් පෙන්වන්නේ. තව ඩම්බල්ඩෝ කියනවා මේක දිහා බලන් හිටියා කියලා සත්‍යවත් දැනුමවත් ඔයාට හම්බෙන්නේ නැහැ කියලා. ඩම්බල්ඩෝ මේ වෙනකොට තීරණය කළාලු තියෙන්නේ කණ්ණාඩිය මෙතනින් වෙන තැනකට යවන්න. හර්මයිනිත් එයාගේ නිවාඩුව ඉවර කළා ආයෙමත් ඉස්කෝලේට ඇවිල්ලා. දැන් එයාලගේ අවසාන විභාගෙත් ළඟම එනවා. රොන්ට නම් විභාගෙට ලියන්න මෙලෝ දෙයක් මතක නැහැ. මේ වෙලාවේ හැරි පොටර්ට හම්බෙනවා නිකොලස් කියන්නේ කවුද කියලා. මේකේ තියෙන විදිහට එයා ඩම්බල්ඩෝගේ සහායකයෙක්. එතකොටම හර්මයිනිට මොකක් හරි දෙයක් මතක් වුණා. එයා ආයෙමත් කට්ටියව ඇදගෙන පුස්තකාලෙට ගියා. හර්මයිනිට පුළුවන් වුණා නිකොලස් ගැන විස්තර තියෙන පොතක් එතනින් හොයාගන්න. මේකේ තියෙන හැටියට එයා තමයි මායාගල් නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා නිකම්ම මායාගල් නෙමෙයි. ඒවට පුළුවන්ලු ලෝහයක් රත්තරන් වලට හරවන්න. ඒක නෙමෙයි හොඳම දේ. ඒ මායාගල් වලට පුළුවන්ලු අමරණීයත්වය ලබා දෙන්න. ඒ කියන්නේ කවදාවත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ලු. එතකොට ඒකල තමයි ඔලුතුනේ බල්ලා ආරක්ෂා කරන දොර යට හංගලා තියෙන්නේ. මේ තුන්දෙනා ඊට පස්සේ ඉක්මනට ගිහිලා හැග්රිඩ්ව හම්බෙලා එයාට කියනවා මායාගල් ගැන ඒ තුන්දෙනා දන්නවා කියලා. මේක ඇහුව හැග්රිඩ් ඉක්මනටම එයාලව ගේ ඇතුළට ගත්තා. හැරි ඇතුළට එන ගමන් හැග්රිඩ්ට කියනවා එයාලා හිතන් ඉන්නේ ස්නේප් එක හොරකම් කරන්න හදනවා කියලාලු.
හැග්‍රිඩ්ගේ කටින් ඒ වෙලාවෙම එළියට පයින්නවා ඔලු තුනේ බල්ලව පහු කරගෙන කාටවත් එතෙන්ට යන්න බෑ කියලා. ඒ කියන්නේ මායාගල අනිවාර්යෙන්ම එතන තමයි තියෙන්නේ. ඒත් එක්කම හැග්‍රිඩ් ලිප උඩ භාජනයක දාලා තිබ්බ තඩි බිත්තරයක් එළියට ගත්තා. හැබැයි ඉතින් එයාත් දන්නේ නැහැ මේ මොකෙක්ගේ බිත්තරයක්ද කියලා. එයා මේක අරන් තියන්නේ බාර් එක ළඟ හිටිය කෙනෙක්ගේ. ඒත් එක්කම බිත්තරේ කඩාගෙන පැටියෙක් එළියට ආවා. ඒ ඇවිල්ලා මකර පැටියෙක්. ඌ හැග්‍රිඩ්ගේ රැවුලටත් ගිනි තියලා දානවා. ඔද වැඩේ කියන්නේ මේක දකින්නවා මැල්ෆෝයි. ඒක යා කෙලින්ම ගිහිල්ලා මහාචාර්යතුමියට කියනවා. තුන්දෙනාට ඉතින් මහාචාර්යතුමියගෙන් හොඳටම බැනුම් අහන්න වෙනවා. ඒ වගේම තුන්දෙනාගෙන් ලකුණු 50 ගානේ අඩු කරලා දානවා. ඒ විතරක් නෙමෙයි තව යාළට දඬුවමකුත් හම්බෙනවා. හැබැයි මේ තුන්දෙනාට විතරක් නෙමෙයි මැල්ෆෝයිටත් එක්ක. මොකද එයාත් මේ රැතිස්සේ එළිය ඇවිදගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි මෙයාලට හම්බෙන දඬුවම තමයි හැග්‍රිඩ් එක අඳුරු වනාන්තරය ඇතුළට යන එක. මැල්ෆෝයි නම් වීරයා වගේ හිටියට මෙතෙන්දි හොඳටම බය වෙනවා. මොකද අඳුරු වනාන්තරය ඇතුලේ එක එක විදිය අద్භූත දේවල් තියෙනවා කියලා. බය වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. එයාලට කැලේ ඇතුලට යන්නම වුණා. මෙහෙම යනකොට හැග්‍රිඩ් දකිනවා අලු පාට දිලිසෙන දියරයක් බිම වැටිලා තියෙනවා. හැග්‍රිඩ් කියන්නේ අපි කැලේට ආවේ මේ හේතුව හින්දා කියලා. මේ වැටිලා තියෙන්නේ කඟ වේනෙක්ගේ ලේ. සති ගානකට කලිනුත් හැග්‍රිඩ්ට මැරිච්ච කඟ වේනෙක් හම්බෙලා. මෙතන තියෙන ලේ තවත් තුවාලුණ කඟ වේනෙක්ගෙලු. එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා හොයලා බලන්න තමයි මේ කට්ටිය කැලේ ඇතුලට ඇවිල්ලා තියෙන්නේ. හැරිට වෙන්නේ මැල්ෆෝයි එක කඟ වේනව හොයන්න යන්න. අනිත් දෙන්න හැග්‍රිඩ් එක කැලේ ඇතුලට ගියා. හැරි මැල්ෆෝයි එක ටිකෙන් ටික කැලේ ඇතුලටම ගිහිල්ලා. ටිකක් වෙලා මෙහෙම යනකොට මෙයාලට බලා ගන්න පුළුවන් වුණා කඟ වේනෙක්ව මරන් කන කළු පාට ලෝගුවක් දාගත්ත කෙනෙක්ව. මැල්ෆෝයි නම් ඌව දැක්ක ගමන් මෙතනින් පැනලා දුවන්න පටන් ගත්තා. කළුපාට ලෝගුව දාගත්ත කෙනා හැරිව දැක්ක විතරයි ඒ පැත්තට එන්න පටන් ගත්තා. හැරිට දුවාගන්න බැරුව එතනම කොටු වුණා. ඒත් එක්කම මෙතෙන්ට අමුතු කෙනෙක් පැනලා ලෝගුව දාගත්ත කෙනාව පන්නලා දැම්මා. එයා හරිම අමුතුයි. භාගයක් අශ්වයෙක්ගේ වගේ භාගයක් මිනිහෙක්ගේ වගේ. ඒ වගේ මෙයා හැරිවත් හොඳටම අඳුරනවා. එයා කියන්නේ මේ වගේ කඟවේනෙක්ව මරණ එක ලොකු අපරාධයක් කියලා. ඒ වගේම කඟවේනගේ ලේ බිව්වට පස්සේ මැරෙන්න කොච්චර ලං වෙලා හිටියත් නොමැරී ඉන්න පුළුවන්ලු. ඒ වුණාට ලේ බීපු කෙනා සාපලත් කෙනෙක් වෙනවලු. හැරිට එතකොට හිතෙනවා කඟවේනගේ ලේ බිව්වේ වෝල්ඩමෝට් වෙන්න ඇති කියලා. ඒත් එක්කම හැරිට හිතෙනවා වෝල්ඩමෝට්ද වෙන්න ඇති මැනික් ගල ඕන කියලා. එතකොට මෙතෙන්ට අනිත් කට්ටියත් එක්ක හැග්‍රිඩ් එනවා. මෙතන හිටිය සතත් ඒත් එක්කම මෙතනින් යන්න යනවා. ආපහු කට්ටිය පාසලට ඇවිල්ලා හැරිට උන දේ ගැන කතා කරන්න පටන් ගත්තා. හැරිට දැන් හිතෙන්නේ ස්නේප්ට නෙමේ මායාගල ඕන. ඒක එයා අරගෙන වෝල්ඩමෝට් දෙන්න හදන්නේ කියලා. මොකද හැරි ඒ දැක්කේ වෝල්ඩමෝට් නම් දැන් එයා ගොඩක් දුර්වලයි. එයාට මායාගල හම්බුනොත් ආයෙමත් ජීවත් වෙන්න පුළුවන්. හර්මයිනි කියන්නේ හැරිට බය වෙන්න දෙයක් නෑ. මොකද එයා දැන් ඉන්නේ ඩම්බල්ඩෝ එක්ක. වෝල්ඩමෝට් ඩම්බල්ඩෝට බයයි කියලා. කට්ටිය ඊට පස්සේ මෙතනින් එළියට ගියා. හැරිගේ සලකුණ එක දිගටම රිදෙනවලු. එයාට කවදාවත් එහෙම වෙලා නැල්ලු. හැරි හිතන්නේ ඒක මොකක් හරි අනතුරු ඇඟවීමක් වෙන්න ඇති කියලා. හැරිට මේ වෙලාවේ හැග්‍රිඩ්ව දැක්ක ගමන් මොකක් හරි දෙයක් මතක් වුණා. එයා ඉක්මනට හැග්‍රිඩ් ළඟට දුවලා ගිහලා අහනවා ඔයාට මකර බිත්තරේ දුන්නේ කවුද කියලා. හැග්‍රිඩ් එයාගේ මූණ දැකලා නැහැ. එයා මූණ වහගෙනලු හිටියේ. ඒ වගේම හැග්‍රිඩ් එයාට ඔලු තුනේ බල්ලා ගැනත් කියලා. ඒ විතරක් නෙමෙයි ඒ බල්ලව මෙල්ල කරගන්න හැටිත් කියලා. කට්ටිය ඊට පස්සේ ඉක්මනටම මහාචාර්යතුමිය ළඟට ගිහලා කියනවා එයාලට මේ දැම්ම ඩම්බල්ඩෝව හම්බෙන්න ඕන කියලා. හැබැයි මෙයාලගේ වෙලාවට ඩම්බල්ඩෝ පාසලේ නැහැ. එයා මායා අමාත්‍යංශයට ගිහිල්ලා. ඊට පස්සේ කට්ටිය මායාගල හොරකම් කරන්න හදන එක ගැන විස්තරය මහාචාර්යතුමියට කියනවා. හැබැයි මහාචාර්යතුමිය කියනවා ඒක ආරක්ෂිතව තියෙනවා. ඒක නිසා ඔයාලා කාමරවලට යන්න කියලා. ඒ වැඩ එකක්වත් හරි ගියේ නැති නිසා මේ තුන්දෙනා හදන්නේ දැන් මායාගල තියෙන තැනට යන්න. ඒත් නෙවිල් ඇවිල්ලා මේ තුන්දෙනාව නවත්තනවා. මොකද මේ තුන්දෙනා කරන වැඩවලින් නිවාසේ ලකුණුනේ අඩු වෙන්නේ. හැබැයි හර්මයිනියාගේ අස්ටිය අරගෙන නෙවිල්ව ගල් කරලා දානවා. ඊට පස්සේ තුන්දෙනා ලෝගුව දාගෙන බල්ලා ඉන්න කාමරයට ගියා. එයාලට කලින් මහාචාර්ය ස්නේප් මේක ඇතුළට ගිහිල්ලා වගේ. මොකද මෙතන වීණාවක් තියෙනවා. මේ බල්ලගේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි සංගීතයක් ඇහුණ ගමන් නිින්ද යන එක. හැබැයි බල්ලගේ කකුල තාමත් තියෙන්නේ දොර උඩ. කට්ටිය එතෙන්ට ගිහිල්ලා බල්ලගේ කකුල අමාරුවෙන් අයින් කරලා දොර ඇර ගන්නවා. ඒත් එකපාරටම රොන්ගේ ඇඟට ජරාවක් වැටුණා. ඒ වැටිලා තියෙන්නේ ජරාවක් නෙමෙයි බල්ලගේ කෙල. උන් තුන් දෙනාට ඇහැරිලා. කට්ටිය බල්ලා අල්ලගන්න කලින් ඉක්මනටම දොරෙන් ඇතුළට පැනගත්තා. මෙයාලා කෙලින්ම ගිහිල්ලා වැටෙන්නේ වැල් ගොඩක් උඩට. ටික වෙලාවක් යනකොට ඒවා යාලව උතා ගන්න පටන් ගත්තා. කෙල්ල අනිත් දෙන්නට කිව්වේ දඟලන්න නැතුව සංසුන් වෙලා ඉන්න කියලා. ඒත් එක්කම කෙල්ල මේ වැල් ගොඩ ඇතුළට ගියා. හැරිත් ඒ වැඩේ කරලා බලනවා. එයත් වැල් ගොඩ අස්සෙන් ගිහිල්ලා පහළට වැටුණා.
හැබැයි රොන් නම් සංසුන් වෙන පාටක් පේන්න නැහැ. ඒක නිසා හර්මයිනි මන්ත්‍රයක් කියලා යව පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ යාලා යන්නේ අමුතු කුරුල්ලෝ జాතියක් ඉන්න කාමරයකට. ඒ වගේම මෙතන පාවෙන කොස්සකුත් තියෙනවා. හර්මයිනිගේ මැජික් වලිනුත් මෙතන තිබ්බ දොර අරගන්න බැරි වුණා. හැබැයි මෙතන පියාඹන්නේ කුරුල්ලෝ නෙමෙයි. එයාලා යතුරු වගේ. ඒත් මෙතන යතුරු දහස් ගාණක් තියෙනවා. කොහොමද හරි එක හොයාගන්නේ? එතකොටම හැරි දකින්න මෙතන අමුතු විදියේ ලොකු යතුරක් තියෙනවා. ඒක තමයි දොරට හරියන යතුර. හැරි ඊට පස්සේ මෙතන තිබ්බ කොස් ඇල්ලුවා විතරයි ඔක්කොම යතුරු ටික ඇවිස්සෙන්න පටන් ගත්තා. හැරි කොහොම හරි පොඩි යතුරු වලින් බේරිලා ලොකු යතුරු අරගෙන කොහොම හරි මෙතනින් එළියට පැනගත්තා. ඊට පස්සේ මෙයාලා ගියේ කනත්තක් වගේ තැනකට. ඇත්තට මේක කනත්තක් නෙමේ විශාල චෙස් බෝඩ් එකක්. කට්ටියට මෙතනින් එහාට යන්න ඕන නම් මේ සෙල්ලම අනිවාර්යෙන් කරන්න වෙනවා. රොන්නේ මේ සෙල්ලමට ගොඩක්ම දක්ෂයා. ඔන්න එයා වැඩේ පටන් ගත්තා. ඉස්සර වෙලාම එහා පැත්තේ ඉත්තෙක් ඉස්සරහට ආවා. දෙවනියට රොන් එයාගේ කෙනෙක්ව ඉස්සරහට යවුවා. එහා පැත්තේ ඉත්තා රොන් යවපු ඉත්තව කෑලි වෙන්නම ගැහුවා. පේන විදියට මේක ලේසි පහසු සෙල්ලමක් නෙමේ වගේ. රොන් මෙහෙම එක දිගටම සෙල්ලම් කරා. දැන් සෙල්ලමේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. රොන්ට මේ වෙලාවේ බිලි වෙන්නම වෙනවා තරඟේ දිනන්න ඕන නම්. හැරි එපා කියද්දි රොන් එතනින් ඉස්සරහට ගියා. කුයින් රොන් ළඟට ඇවිල්ලා එයාගේ කඩුව අරගෙන රොන්ගේ අස්සයව ඉවරයක් කරලා දැම්මා. ඊට පස්සේ හැරි මෙතන තිබ්බ අනිත් කොටුවට ගිහිලා සෙල්ලම ඉවරයක් කරලා දැම්මා. වාසනාවට රොන්ට මොකුත් වෙලා නැහැ. හැරි හර්මයිනිට කියනවා රොන්ම මෙතනින් එක්කන් යන්න. ඊට පස්සේ ඩම්බල්ඩෝට බකමූණෙක් අතේ පණිවිඩයක් යවන්න කියලා. හැරි ඊට පස්සේ තනියම මේක ඇතුළට යන්න පටන් ගත්තා. මෙහෙම ගිහිල්ලා හැරි කණ්ණාඩියක් තියෙන කාමරයක් ඇතුළට ගියා. හැබැයි හැරිට ඒ කාමරේදී හම්බුනේ මහාචාර්ය ස්නේප් වනන් නෙමෙයි. එයාට හම්බුනේ මහාචාර්ය ක්‍රුයිල්. එයා තමයි මෝඩයා වගේ රඟපපා මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. මෙයා තමයි හැරිව කොස්සෙනුත් වට්ටලා මරන්න හදලා තියෙන්නේ. ස්නේප්ගේ ඇඳුමට ගිනි ඇවිලුන හින්දා එයාට ඒක කරගන්න බැරි වෙලා. ස්නේප් ඒ වෙලාවේ මතුරුලා තියෙන්නේ හැරිව බේරගන්න. ඒත් මහාචාර්ය ක්‍රුයිල්ට තාම මායාගල හොයාගන්න බැරි වෙලා. එතකොටම කටහඬක් ඇහෙනවා කොල්ලව පාවිච්චි කරන්න කියලා. මහාචාර්යවරයා ඊට පස්සේ කොල්ලව ගෙනල්ලා කණ්ණාඩිය දිහා බලලා කියන්න කියනවා ඒකෙන් මොනවද පේන්නේ කියලා. හැරිට ඒකෙන් පේන්නේ මායාගලයාගේ සාක්කුව ඇතුලේ තියෙනවා කියලා. මායාගල ඇත්තටම කොල්ලගේ සාක්කුවට ඇවිල්ලා. හැබැයි හැරි මහාචාර්යවරයාට කියන්නේ ඩම්බල්ඩෝ යට අතට අත දෙනවා කණ්ණාඩියෙන් පේනවා කියලා. එතකොට ආයෙමත් අර කටහඬ ඇහෙනවා කොල්ලා බොරු කියන්නේ කියලා. ඊට පස්සේ මහාචාර්යතුමා එයාගේ ඔළුවේ බැදලා තිබ්බ ජටාව ගලවලා දානවා. එයාගේ මූණ පිටිපස්සේ තව මූණක් තියෙනවා. ඒ මූණේ අයිතිකාරයා තමයි වෝල්ඩමෝට්. ඒ වගේ මෙයා දැනගෙන මායා පලිඟුව තියෙන්නේ හැරිගේ සාක්කුවේ කියලා. හැරිට එක ඇහුණ ගමන් කොල්ලා මෙතනින් පැනගන්න හදනවා. හැබැයි මහාචාර්යවරයා මේ කාමරේ වටේටම ගින්දර පත්තු කරනවා. කොල්ලා ඊට පස්සේ හිමීට එයාගේ සාක්කුවෙන් මායාගල එළියට ගන්නවා. ඒත් එක්කම මහාචාර්යවරයා එයාගේ ඇඟට පැනලා කොල්ලව මරන්න හදනවා. මේ වෙලාවේ කොල්ලගේ අතින් ගලත් අතහැරෙනවා. කොල්ලට මොකුත්ම කරගන්න බැරුව මහාචාර්යවරයාගේ අත එයාගේ බෙල්ලෙන් අයින් කරන්න හදනවා. හැබැයි හැරි අල්ලපු ගමන් මහාචාර්යවරයාගේ අත අලු වෙලාම ගියා. වෝල්ඩමෝට් මහාචාර්යවරයාට කෑ ගහන්න පටන් ගත්තා ඉක්මනටම මායාගල අතට ගන්න කියලා. හැබැයි හැරි එයාගේ අත් දෙකෙන්ම මහාචාර්යවරයාගේ මූණ අල්ලනවා. ඒ වැඩෙන් මහාචාර්යවරයා පිච්චිලා අලු වෙලාම ගියා. හැරි ඊට පස්සේ එතන තිබ්බ මායාගල ආයෙමත් අහුලගත්තා. ඒත් එක්කම වෝල්ඩමෝට්ගේ ආත්මය කොල්ලගේ ඇඟ ඇතුලෙන් ගියා. ඒ වුණ වැඩෙන් කොල්ලට සිහියක් නැති වෙලා ගියා. හැරිට සිහිය ඇවිල්ලා බලනකොට එයා ඉන්නේ රෝහලේ ඇඳ උඩ. ඒ වගේම එයාගේ වටේට තෑගි ගොඩකුත් තියෙනවා. ඩම්බල්ඩෝත් මේ වෙලාවේ හැරි ළඟට එනවා. එයා කියන්නේ හැරි කරපු වීරකම මුළු පාසලම දන්නවා. ඒකයි හැමෝම හැරිට සුබ පැතුම් එවලා තියෙන්නේ. මායාගලත් ඩම්බල්ඩෝ විනාශ කළාම දාලා. දැන් හැරිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වෙලාවේ එයාගේ සාක්කුවට ආවේ කොහොමද කියලා. ඩම්බල්ඩෝ කියන්නේ මායාගල හම්බෙන්නේ ඒක හොයන්න උනන්දුවක් තියෙන වගේම ඒක පාවිච්චි කරන්න උවමනාවක් නැති කෙනෙක්ට විතරයි කියලා. ඊට පස්සේ හැරි ගිහිල්ලා යාගේ හොඳම යාළුවෝ දෙන්නවත් හම්බෙනවා. ඔන්න අද තමයි මායා පාසලේ එක වර්ෂයක අවසාන දිනය. ඩම්බල්ඩෝ දැන් හදන්නේ වැඩිම ලකුණු ගත්ත නිවාසය නම් කරන්න. හැබැයි ඉතින් මේකේ අන්තිමේටම ඉන්නේ ග්‍රිෆින්ඩෝ නිවාසය. පළවෙනි ස්ථානයේ හම්බෙලා තියෙන්නේ ස්ලෙදරින් නිවාසයට. මැල්ෆොයි නම් ඒකට ගොඩක්ම සතුටු වෙනවා. හැබැයි ඩම්බල්ඩෝ මේ වෙලාවේ ග්‍රිෆින්ඩෝ නිවාසයට විශේෂ ලකුණු ටිකක් දෙනවා. පළවෙනි එක දෙන්නේ හර්මයිනිට. ඒ අනිත් අය අනතුරේ වැටෙන වෙලාවට බුද්ධිය හොඳින් මෙහෙව්වා කියන එකට. රොන්ටත් ලකුණු හම්බෙනවා. ඒ තමයි ලෝකේ තියෙන හොඳම චෙස් තරගයේ සෙල්ලම් කරාට. අන්තිම ලකුණු හම්බෙන්නේ හැරිට. ඒ විශිෂ්ට නිර්භීතභාවයට. ඒ වගේම නෙවිල්ටත් ලකුණක් හම්බෙනවා. යාළුවෝ වැරදි වැඩක් කරන්න යනකොට ඒක නවත්තන්න උත්සාහ කරපු එකට. මේ ලකුණු ටික ඔක්කොම එකතු කරාට පස්සේ එයාලා ස්ලෙදරින් නිවාසේ ලකුණු ටික පහු කළා. ඒ අනුව ග්‍රිෆින්ඩෝ නිවාසය තමයි මේ අවුරුද්දේ කුසලානය ජයග්‍රහණය කරේ. ඒක අහපුවම ග්‍රිෆින්ඩෝ නිවාසේ කට්ටිය සතුටින් උඩ පයින්න පටන් ගත්තා.
දැන් ඉතින් හැරිට ගෙදර යන්න වෙලාව හරි. හැග්‍රිඩ් නම් ගොඩක්ම දුකින් ඉන්නේ. හැබැයි ඉතින් ලබන අවුරුද්දේ කොල්ලා ආයෙමත් මේ පාසලට එනවනේ. හැග්‍රිඩ් මේ වෙලාවේ කියනවා පුංචිලා හැරිට කරදර කරන්න ආවොත් ඌරු නැට්ට ගැන කියලා යාලව බය කරන්න කියලා. හැරි ඊට පස්සේ හැග්‍රිඩ්ට සමුදීලා කෝච්චිය නැගලා මෙතනින් පිට වුණා. ඉතින් ඒ විදියට හැරි පොටර් කතා මාලාවේ පළවෙනි කොටස ඉවර වුණා. තවත් කතාවකින් හම්බෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.